Hello, everyone. මේ මම ඊයේ ඉඳන් ඔයාලට ගන්න try කරනවා. ඊයේ මේ ඔයාලගෙන් මම කියන්නේ first time එකට තමයි loan එකක් apply කරේ. හරි. ඒකේ දැන් අර ගෙවීම් කියන්නේ දැන් මම දන්නේ නැහැ ඇත්තට මෙච්චර ගාණක් ඇඩ්ඩෙනවා ඇති කියලා මේ රුපියල් දැන් මම 5000 කියන්නේ 6000ක් තමයි ඉල්ලුවේ මට 5000ක් ලැබුණා. ඒකේ දැන් මම අහපව ගෙවන්න තියෙනවානේ දවස් 15කට රුපියල් 8150ක් ගෙවන්න තියෙනවා කියලා තමයි මේ මට කියන්නේ. එතකොට මේ දැන් මම ඊයේ මං එන ඒක ආපු වෙලේම ඉඳලා ගන්න try කරා මං ඔයාලගේ WhatsApp එකටත් message එහෙම දැම්ම මට මේක එක්ක cancel කරන්න හරි කියලා. ඉතින් අර තේරුමක් නැහැ නේ එහෙම 150කටත් වැඩි නෙමෙයි. ආපහු ගෙවන්න තියෙන ගාන. ඒ නිසා මේ කරවන වැඩි කිසිටක් කියන්න පුළුවන් මාත්‍යා. ඔව් පුළුවන්. මන්දා කනමත වෙලා තියෙනවා. ඔව්. සල්ලි පැත්තෙන් ලෝන් එක කන්ෆර්ම් වෙලා නැහැ ලෝන් එක account එකට මුදල් බර වෙලා නේද? account එකට ඇවිල්ලා තියෙන. කියන්නේ account එකට ආවට පස්සේ තමයි ඔයාලගේ අර දැන් මේ කියන්නේ ඇත්තටම මේ ලෝන් එකේ වෙන process වෙනකොට කිසිම තැනක අර මෙච්චර ගාණක් ගෙවන්න තියෙනවා කියලා සාමාන්‍යයෙන් ගොඩක් ඒවායි අර message එකක් ගිහින් තියෙනවනේ මහත්. ඔබතුමාට normal SMS එකක් කියලා තියෙනවනේ අපේ ආයතනෙන් ඊයේ දිනේ 8:41ට කියලා තියෙන message එකක්. ඒ කියන්නේ හවස නෑනේ. ඔව් ඒ කියන්නේ ඒ ලෝන් එකේ සල්ලි වැටුණාට පස්සේනේ මෙච්චර ගාණක් ගෙවන්න තියෙනවා කියලා මැසේජ් එකක් ආවේ. ඒකයි මම දැන් අර ඊට පස්සේ මම ඒ වෙලෙම ගත්තේ මට මේක කැන්සල් කරන්න හරි පුළුවන් දාන්න. ඒ කියන්නේ තාම මම ඒ සල්ලි ගත්තේ නැහැ account එකේ එහෙමම තියෙනවා. මේ මේක කන්ෆර්ම් වෙලානේ සර් තියෙන්නේ. ඒතර ඔබතුමා මේ ගාණ ගෙවුවට පස්සේ තමයි ඊළඟ ලෝන් එකට වඩා වැඩි මුදලක් යන්න පුළුවන්. නෑ මට මේක ඇවිල්ලා ලෝන් එක වැඩිපුර ගන්න එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ඔයාලගේ ඉන්ට්‍රස්ට් එක වැඩි. සර් දැනුවත් මේ දවසට 2.2 කියලා සර්විස් චාර්ජ් එක. දවසට 100ක් ඔව් දවසට 2.2 සර්විස් චාර්ජ් එක. ඒතකොට ඒ සර්විස් චාර්ජ් එක දින 15ටම ඇඩ් වෙනවා. ඔය ඒකවල දින 15කට ගන්න මම දැන් අද පේමන්ට් එක කරොත් කලින් ගෙවුවයි කියලා සර් ගාණ වෙනස් වෙන්නේ නැහැ. ඒ ගාණම තමයි ගෙවන්න තියෙන්නේ සර්. ඒ කියන්නේ ඔයාලගේ සාමාන්‍යයෙන් දැන් රුපියල් 5000ක් වගේ ගත්තොත් රුපියල් 8150ක් වගේ සම්පූර්ණ ගෙවන්න ඕනේ දවස් 15ට නේද? ඔව් සර්. අපිට දැන් ඒක කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ගාණක් යනවා කියලා දැන් අර වෙන ඇප් වල එහෙමනම් සාමාන්‍යයෙන් එවනවනේ මේ මෙච්චර ගාණක් තියෙනවා නැත්නම් පළවෙනි ලෝන් එකට මේ මොකක් හරි ඔයාලගේ දැන් සමහර ඒවා නම් ඉන්ට්‍රස්ට් එකක් ගන්නෙම නැහැ නේ. ඒකයි මම බැලුවේ. ඒකෝර අපිට දැන් මේක මට මේ කැන්සල් කරගන්නවත් මොනවත් කරගන්න මොකුත් බෑනේ. දැන් ලෝන් එක කන්ෆර්ම් වෙලා තියෙන නිසා අපිට අපේ පැත්තෙන් කැන්සල් කරන්න අපහසුයි සර්. සර්ට ඔප්ෂන් එකක් වශයෙන් සර්ට ඒක ගාන ඒ කියන්නේ එදාට ඒ ගාන ගෙවා ගන්න බැරි වුණොත් ඒ කියන්නේ ඔබතුමාට ලෝන් එක දවස් 15 මත වෙලා තියෙන්නේ. ඔව්. එතකොට සර්ට ඩේට් එක එන්නේ මේ මාස 26. 26 වෙනිදා නේ. එතකොට එදාට සර්ට 8150 ගෙවා ගන්න බැරි වුණොත් සර්ට එදාට අවම ගානක් ගෙවා කාල සීමාව දීර්ඝ කරන්න පුළුවන්. ඒ හැකියාව තමයි දැනට තියෙන්නේ ඔප්ෂන් එක වශයෙන්. නෑ ඒක නම් ප්‍රශ්නයක් නෑ. දැන් ඒ තවත් ගෙවන්න වෙනවනේ. මම දැන් මම මේ සල්ලි මම පාවිච්චියට ගත්තෙත් නෑ. මම එහෙම මම බැලුවේ ඒකයි මේ එක්ක දාන්න හරි කියලා. කන්ෆර්ම් කරලා තියෙන නිසා දැන් අර account ලෝන් එක ඇක්ටිව් වෙලා තියෙන නිසා අපිට දැන් ස්ටෑන්ඩඩ් ගාන වෙනස් කරන්න බෑ සර්. ඒක තමයි තියෙන ගැටලුව. හරි නේද? පේනව නේද මේ වගේ ආයතන වලින් ලෝන් ගන්නවට වඩා හොඳයි බෙල්ලේ වැලද්දා ගන්න එක. රුපියල් 5000ට 3150ක් පොලිය හැදෙනවා නම් එහෙම සල්ලි අරගෙන මොකටද? මොකද රුපියල් 5000ක් අරගෙන රුපියල් 3000ක් ලාභ හොයන්න පුළුවන් බිස්නස් එකක් තියෙනවා කියලාද?